ධනවත් පුද්ගලෙක් කොළඹ ඉන්න මම දන්න ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහුගේ වයස කාල සීමාව ගානේ ඔහුගේ එක්තරා ගමකට මේ රත්නපුරේ පැත්තේ දුර ගමක ඉඩමක් අරගෙන එයා ගයක් හැදුවා. හැදුවේ මැටි ගයක් ලස්සනට මැටි ගයක් හදලා හැමකට පෙන්නුවා ෆොටෝස්. ඒ පෙන්නුවා මට කිව්වා පුතේ මෙහෙමයි මම ගියා පුතේ මට මේ පරිසරය හරියන්නේ නැහැ. දැන් එපා වෙලා තියෙන්නේ. මම අම්බ කරලා දැන් මට ඕක ඇති මට වැඩක් නැහැ. මගේ දරුවන්ට මම දීලා තියෙන්නේ. මට වැඩක් නැහැ දැන් මෙච්චර අම්බ කරලා. ඒ මාසේ මට ඉන්න කියනවා. ඊට මම යවුවා ඉන්නේ ඊට පස්සේ මේ කොහොමද කියන්නේ විස්තර. එතකොට කියනවා වාගේ මම කියන්නේ හැටි මුක්කලයක් කියනවා. එයා නිකන් අතර කයින් කට්ස් තියෙනවා. මම කියන්නේ කට්ස් තියෙනවා. බාරකින් නෑ උතර නෝකේ සාමාන්‍ය මියාගේ වයස සාමාන්‍ය තරුණමිය. එයා කියනවා කොහොමද කියන්නේ මේ ධනවත් පුද්ගලයා ව්‍යාපාරිකයා කියනවා මොකද කියන්නේ? එයා කියනවා ඔයාලා දන්නවද පුතේ මම මේ මිනිස්සෙගේ මේ ළමයාගෙන් ඇහුවා කොළඹකින් එල්ලා මොකද රැකියාවක් කරලා ඉන්න පුළුවන් නේද කියලා. එළම මට කියනවා ඇයි මම කොළඹ යන්නේ කියලා. නෑ හොඳට මං ඉතින් උත්තර දුන්නා හොඳ රැකියාවක් කරලා හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් නේද කියලා. ඇයි කියලා නේද? එතකොට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් නේද? ඇයි කියලා නේද මේ දරුවා මේ ළමයා අහන ඇයි කියලා. ඊට පස්සේ අංකල් මට කියනවා මං කිව්වා අවසානයේ පුතේ ඒ ළමයාට මෙන්න මෙහෙම කතාවක්. ඔයාලට පුළුවන් මේ කොළඹකින් ඉඳලා හොඳට සල්ලි හම්බ කරලා ඔයාලා කරුණේ හොඳට සල්ලි හම්බ කරලා මේ ගමට ඇවිල්ලා අවසාන කාලේ ආතල්ලේ නියමර කෙනෙක්. හොඳින් ඉන්න කියලා. එතකොට මේ මිනිස්සේ කියලා ළමයා කියනවා ඉතින් මම දැන් ඉන්නේ තොලින්නේ.